ආයිබෝවන් අපි අද සම්බන්ධ වෙන්නේ අපේ 20 25 ලෙවල් තීරි පන්තියත් එක්ක. එතකොට අපේ න්‍යාය සහ නිශ්චයක පාඩම තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒතකොට අද උදේ අපේ රිවිෂන් පන්තිය තිබ්බේ. ඒකෙත් මම අපේ 20 24 පන්තියට අදාළව අපේ රිසල්ට් කොහොමද කියලා කතා කරා. හරි. එතකොට අපේ අනිත් අර්ජුන නම් අපි පොඩ්ඩක් ආපහු රිසල්ට් කොහොමද කියලා කතා කරමු. මොකද අපේ තීරි පන්තියට විතරක් සහභාගී වෙන ළමයිතුත් ඉන්න හින්දා. එතකොට අපි පොඩ්ඩක් බලමු කොහොමද අපේ අවුරුද්දේ රිසල්ට් කියලා. ගිය අවුරුද්දේ එන්න මගේ පළවෙනි බැච් එක තමයි ගිය අවුරුද්දේ A level වලට මගෙන් ඉගෙනගෙන මොන දුන්නේ. එතකොට ලංකාවෙන් සාමාන්‍ය මුළු ලංකාවම ගැන කතා කරන සම්බාරයෙන් මුළු ලංකාවෙන් ළමයි 400කට ආසන්න ප්‍රමාණයක් තමයි මෙන්න මේ ගණිතය අංක 7 විෂය අංකය වෙන ගණිතය කියන විෂය හදාගන්න. අපි ඉංග්‍රීසි ඉංග්‍රීසි මැතමැටික්ස් නම්බර් 7 කියලා කියනවා මේකට. අපි සාමාන්‍යයෙන් අර සමහර අය කියනවා මේකට සාමාන්‍ය ගණිතය කියලා කියනවා. ඒවා සාමාන්‍යයෙන් අපිට මේක තියෙන්නේ ගණිතය කියලා තමයි මේකේ නම තියෙන්නේ. එතකොට මෙන්න මේ ගණිතයේ විෂය සාමාන්‍යයෙන් ළමයි 400ක විතර තමයි ලංකාවෙන් ආසන්න වශයෙන් හදාරන්නේ. එතකොට මේක පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. එතකොට මේකට අදාළව අපේ පන්තියේ ගිය අවුරුද්ද කියන්නේ මගේ පළවෙනි බැච් එකේ මම මුලින්ම පන්ති පටන් ගත්තේ 2024 A level අයට. එතකොට ඒ අයගේ ළමයි 11 දෙනෙක් අපේ විභාගෙට මුහුණ දුන්නා මගෙන් ඉගෙනගෙන ගිහිල්ලා 2024. එතකොට මේ අයට සම්පූර්ණ අවුරුදු දෙකක් අපි ඉගෙනේ මේ අයගේ O level ඉවර වෙච්ච ගමන් ඉඳන් මම ඉගෙනුවේ නැහැ මේ ක්ලාස් එකට. මොකද මේ ක්ලාස් එක පටන් ගත්තේ අපි විභාගෙට අවුරුද්දකට කලින් තියෙන අවුරුදු විභාගෙ තිබෙන නොවැම්බර් වල. ඒතකොට ඊට කලින් අවුරුදු දෙසැම්බර් වල තමයි මම මේකේ මෙන්න මේ 20 24 ඉඳලා ක්ලාස් එක පටන් ගත්තා. ඒතකොට ෆාස්ට් ට්‍රැක් එකක් විදිහට මෙන්න මේ අවුරුද්දකින් මම මෙන්න මේ සිලබස් එක කවර් කරනවා කියන වශයෙන් බාරගෙන තමයි මේක පටන් ගත්තේ. එතකොට ඒ පන්තියට සම්බන්ධ වෙච්ච ගොඩක් ළමයි මට කිව්වේ මෙහෙමයි මේ අපිට හරියට සිලබස් එක කරගන්න බැරුණා නැත්නම් හරියට පන්ති යන්න බැරුණා නැත්නම් අපිට හරියට ඉගෙන ගන්න තැනක් තිබ්බේ නැහැ. ඒ හින්දා පන්ති පටන් ගන්න එහෙම කියලා තමයි මට කිව්වේ. එතකොට සර් කියනවට වඩා ගොඩක් අය මට අයියේ කියලා තමයි හදාගෙන ඉන්නේ. අපේ අර දැන් තුනක් අපේ පන්ති වල ඉන්නවා එහෙම අයියේ කියලා කතා කරන එක ප්‍රශ්නයක් නැහැ. මොකද මේ අපේ ලොකු වයස් පරතරයක් නැහැ. මොකද මාත් ඒ ලෙවල් ඉවර 2022. එතකොට 2022 තමයි මම ඒ ලෙවල් ඉවර. එතකොට 2022 ලෙවල් ලියලා 2023 ඒ ලෙවල් බැච් එකකින් ඊට පස්සේ බැච් එක තමයි මම මේ ක්ලාස් පටන් ගත්තා. එතකොට අවුරුද්දකින් තමයි අපි මේ සිලබස් කවර් කරේ. එතකොට සම්පූර්ණ සිලබස් එකේ A to Z මේ කවර් කරා. හැම පාඩමක්ම කතා කරා. සාකච්ඡා කරා. පාස් පේපර්ස් ගණන් හදුවා. ඒ වගේම වෙනම පේපර්ස් කරා. ඒ සියලු ඔක්කොම කරලා දිනවා. එතකොට ඒ අය ගාව තාමත් ඒ පන්තිවල කරපු රෙකෝඩින්ග්ස් තියෙනවා. එතකොට මේ හැමදේම මම පිළිවෙලට ඒ අයට දීලා තියෙනවා. රෙකෝඩින්, පේපර් ක්ලාස්, ටියුට්, පේපර්ස් මේ හැමදේම පිළිවෙලට දීලා තියෙනවා. එතකොට එතනින් අපිට මේ රිසල්ට් වලින් අපේ මේ 11 දෙනාගේ අපේ රිසල්ට් බෙදලා කියලා තියෙනවා මේ විදිහට. ඒ සාමාර්ථ 3ක් තියෙනවා. ඒ සාමාර්ථ 3ක් ඊට පස්සේ B සාමාර්ථ 6ක් C ඒවා දෙකක් තියෙනවා. එතකොට මෙතන මට විශේෂම රිසල්ට් එක තමයි බදුල්ල දිස්ත්‍රික්කයේ ඉංජිනේරු තාක්ෂණ වේදේ 3 වෙනියා ඉන්නවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ඉංජිනේරු තාක්ෂණය කියන්නේ ET විෂය ධාරාවෙන් දිස්ත්‍රික්කයේ 3 වෙනියා. එතකොට ලංකාවේම 46. එතකොට සාමාන්‍යයෙන් මෙයාගේ ඉසෙට් ස්කෝර් එක මට මතකයි 2.9 තමයි ඉසෙට් ස්කෝර් එක තිබ්බේ. එතකොට එයාගේ ටෙක්නොලොජි සහ ඒ කියන්නේ එයා කරපු විෂයන් එක යන්න පුළුවන්. ඒ ඕනම යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්න පුළුවන්. එයා උඩින්ම දාන කොටස් සිලෙක්ට් කරනවා. මොකද ඉසෙට් එක දෙකට වඩා 2.2කට වඩා වැඩි වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඕනම කට් ඔෆ් එකකින් එයා කරලා තියෙන සබ්ජෙක්ට් වලට අදාළව සිලෙක්ට් වෙනවා. හරි. එතකොට ඒක තමයි මගේ තියෙන හොඳම රිසල්ට් එක. ඒ වගේම ඊළඟට පොළොන්නරුව දිස්ත්‍රික් 9 ඉන්නවා ET වලින්. පොළොන්නරුව දිස්ත්‍රික් 9 ඉන්නවා. ඒ වගේම මැසල්ට එකක්. ඒ වගේම අපේ නුවරඑළිය දිස්ත්‍රික් නුවරඑළිය දිස්ත්‍රික් 18 ඉන්නවා. එතකොට මේක තමයි අපේ රැන්ක් ටික දැනට නෙමෙයි මේක තමයි අපේ රැන්ක් ටික. එතකොට පන්ති හිටිය ළමයි 11 දෙනයි. ඒ 11 දෙනාගෙන් තමයි මෙන්න මේ රිසල්ට් ටික බෙදලා ගිහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ළමයි 400 ළමයි 40කටවත් අපේ කියන ගිය අවුරුද්දේ ළමයි 30කටයි ඒ තිබ්බේ. හරි ළමයි 30කට වගේ ආසන්න ප්‍රමාණයක් තමයි මට මතක විදිහට ඒ තිබ්බේ මේ ලියන 400. එතකොට ගිය අවුරුද්ද කියන්නේ මේ
2023 ඒ ලෙවල් ගැන මම මේ කතා කරන්නේ. එතකොට ඊටත් කලින් 2022 අවුරුද්ද තිබ්බේ ඒ 19. එතකොට ඒ 19 එකක් තමයි මම මම කොළඹ දිස්ත්‍රික් 2 ලංකාවෙන් 30 ඉංජිනේරු තාක්ෂණ වේදේ ඒ වගේම හොඳ රිසල්ට් එකක් තියෙනවා මෙතන බදුල්ලෙන් 3 ලංකාවෙන් 46 වගේම පොළොන්නරුවෙන් ඊටි 99 ඉන්නවා නුවරඑළියෙන් ඊටි 18 ඉන්නවා. එතකොට මේ විදිහට තමයි අපේ රිසල්ට් එක බෙදලා ගිහිල්ලා තියෙන්නේ. ඉතාමත් සතුටුයි. එතකොට මේ අයගේ මහන්සිය සහ කියන්නේ මගේ ඉගෙන ගත්ත තමයි. එතකොට මේකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක මේකට ගන්න ඕන. මොකද මම කියන්නේ එක සබ්ජෙක්ට් එකක් විතරයි. ඒ අය සබ්ජෙක්ට් තුනක් මහන්සි වෙලා ඉගෙනගෙන ඒ සබ්ජෙක්ට් තුන බැලන්ස් කරලා හරියට ඒකට ඒක ඒ ටික මේන්ටේන් කරලා ඒ සැලැස්මකට අනුව කටයුතු කළා තමයි මේ දැනට මේ රිසල්ට් එක අරගෙන තියෙන්නේ. නැතුව අර එහෙම නැතුව අපිට රිසල්ට් ගන්න අමාරුයි එක සබ්ජෙක්ට් එකකට විතරක් අඩ කරලා. එහෙම බෑ. එතකොට ඒකින්ද සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරගන්න ඕනේ. එතකොට මේ රිසල්ට් වල ෆුල් ක්‍රෙඩිට් එක ඒගොල්ලොන්ට යන්න ඕන. මම කියන්නේ එක විෂයක් විතරයි. ඒතකොට ඒගොල්ලෝ තව විෂයන් දෙකක් තව ගුරුවරු දෙන්නෙක්ගෙන් ඉගෙන ගන්න ඇති. ඒ වගේම ඒගොල්ලෝ ඒ විෂයන් තුනටම මේ විෂයන් තුනටම හංසලා වැඩ කරලා තියෙනවා. එතකොට ඒකත් එක්ක ඉතාම සතුටුයි අපේ පළඟිවන්දි රිසල්ට් ගැන. එතකොට ගොඩක් අය අහලා තිබ්බා කොහොමද මගෙන් පන්ති වලට ජොයින් වෙන්නේ කියලා. ඒකේ පන්ති ළමයින්ගේ රිසල්ට් කොහොමද විස්තර ඇහුවා. එතකොට මේ නැතම ඒ කට්ටියට මම මුලින් දෙන්න මම කිව්වේ තාම මගේ පළවෙනි බැච් එකේ ලෙවල් ඉවර විතරයි රිසල්ට් ආවේ. රිසල්ට් ආවම කියන්නම් කියලා. හරි ඒ හැමෝටම තමයි මම මේ රිසල්ට් එක කියන්නේ. එතකොට මේ හැමෝම මට පෞද්ගලිකව මට රිසල්ට් කිව්වා. එතකොට ඒ අයට වෙනම දැන් අපි ඉස්සරහ කතා කරන්න හිතන් ඉන්නවා කොහොමද ඉදිරියේ ඒ කට්ටියට කැමති කෝසස් මොනවද ඒ කට්ටියට ගැලපෙන කෝසස් මොනවද යුනිවර්සිටි ඉස්සෙල්ලා ඒවට ඇප්ලයි කරන්නේ කොහොමද. ඉතින් ඒ දේවල් ගැන අපි කතා කරන්නේ. ඒ වගේම යුනිවර්සිටි පටන් ගන්නකම් මොනවද කරන්න පුළුවන් හොඳ දේවල් තියෙන්නේ. ඒ වගේ දේවල් අපි කතා කරන්න ඉන්නවා. එතකොට හරි. එතකොට මේ තමයි 2024 ඒ ලෙවල් රිසල්ට් ගැන කියන තියෙන දේ. ඊළඟට 2025 ඔයගොල්ලොන්ට කියන්න තියෙන්නේ දැන් අපි ඔයගොල්ලොන්ගේ ක්ලාස් එක සාමාන්‍යයෙන් කරගෙන යනවා. මුලින් නම් අපි පටන් ගත්ත ක්ලාස් එක තමයි ඔයගොල්ලෝ දෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ තීරි සහ රිවිෂන් කියලා අපි පන්ති දෙකකුත් කරනවා. එතකොට මේ ෆාස්ට් ට්‍රැක් එකේ කියන්නේ එක අවුරුද්දක් ඇතුළත මෙහෙම රිසල්ට් දාපු ළමයි 11 ඉන්නවා කියලා කියන්නේ මම හිතනවා ඔයගොල්ලෝගේ අවුරුද්දේ ඊට වඩා හොඳ රිසල්ට් එකක් එයි. එතකොට ඒ රිසල්ට් එකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක ඔයගොල්ලන්ට යනවා. මොකද ඔයගොල්ලෝ මහන්සිලා තමයි විෂයන් තුනක් ඉගෙනගෙන ඒ තුන හොඳටම බැලන්ස් කරලා හරියට තුනම කරගෙන තමයි ඔයගොල්ලෝ ඒක රිසල්ට් දාන්නේ. එතකොට මම පෞද්ගලිකව විශ්වාස කරනවා මෙතන හොඳ රිසල්ට් දාන ගොඩක් ළමයි ඉදී. එතකොට ඔයගොල්ලෝ මේ දැන් තා පොඩි කාලේ අපිට තියෙන්නේ ඒ කාලය ඇතුළත හොඳට මහන්සිලා වැඩ කරන්න. එතකොට විභාගෙට එතකොට අපි දන්නවා අපිට අපි හැමෝම දැන් මේ මෙච්චර මහන්සිලා ඉලෙවල් කරන්න අපිට යුනිවර්සිටි යන්න බලහින්. එතකොට ඒ දේත් එක්ක ඒ කඩීම පැන ගන්න. ඒ කියන්නේ ඒ කඩීමට ඔයාලට අවශ්‍ය පරිදි යන්න. ඒ කියන්නේ ඔයා කැමති කෝස් එකට යන්න පුළුවන් වෙන විදිහට හොඳ රිසල්ට් එකක් ගන්න හොඳ ඉසෙට් එකක් ගන්න. එතකොට අපෝ පස්සේ දුක් වෙන දෙයක් නෑ. අනේ මට අර කෝස් එකට යන්න රිසල්ට් මදි ඉසෙට් ස්කෝර් එක මදි 0.2ක් මදි. නැත්නම් මට තා 0.5ක් තිබ්බනම් මට අර කෝස් එකට යන්න තිබ්බ. එහෙම නැත්නම් මට අරකට ඒකක් තිබුණා මට අරකට B එකක් තිබුණා. එහෙම කියලා හිතෙන්නේ නැති වෙන්න. හොඳට මහන්සිලා වැඩ කරන්න මේ කාලේ. එතකොට ඔයගොල්ලන්ටත් හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන්. එතකොට අර තමන්ටම සතුට වෙන්න පුළුවන් තමන් ගැන මම මෙන්න මෙහෙම හොඳ රිසල්ට් එකක් ආවා මම මහන්සිලා වැඩ කරා. මට අර තමන්ට කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැති වෙන්න වැඩ කරන්න. එතකොට ඒ දේ තමයි අපිට රිසල්ට් ගැන කියන්න තියෙන්නේ. එහෙනම් අපි අද පන්තියේ වැඩ කටයුතු පටන් ගමු. අපි එහෙනම් ගියසතියේ හෝම්වර්ක් එකක් දුන්නා. එතනින් පටන් ගමු. ගියසතියේ හෝම්වර්ක් එකේ අපි දුන්නේ මොකද්ද? 2021 ලෙවල් 11 වෙනි ගානේ B පාර්ට් එක හදන්න කියලා තමයි දුන්නේ. 2021 ලෙවල් 11 වෙනි ගානේ B පාර්ට් එක.